තවත් අවුරුද්දක් අවසානයට ඇවිත්. අපි හැමෝම 2026 වසරට පාතබන්න ලොකු බලාපොරොත්තු එක්ක. හැබැයි ඔබ දන්නවද? ඔබේ මුදල් පසුම්බිය හිස් කරන, ඔබේ දියුණුව පහු කරන සතුරන් ඉන්නේ ඔබේම පුරුදු ඇතුලේ කියලා. ඔබ 2026 දී මීට වඩා ධනවත්, මීට වඩා සාර්ථක කෙනෙක් වෙන්න හිතනවා නම් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතේ නිවත් කළ යුතු පුරුදු පහක් තියෙනවා. අද අපි කතා කරන්නේ ඒ ගැනයි. පළමු පුරුද්ද. අනවශ්‍ය ප්‍රදර්ශනය සඳහා වියදම් කිරීම. අපි හැමෝම කරන ලොකුම වැරද්දක් තමයි අපිට නැති සල්ලියකින් අපිට අකමැති මිනිස්සුන්ට පේන්න අනවශ්‍ය දේවල් මිලදී ගන්න එක. අලුත්ම iPhone එකක්, ලොකු වාහනයක් හෝ මිල අධික ඇඳුම් ගන්නේ ඔබ ධනවත් කියලා ලෝකෙට පෙන්වන්න නම් ඇත්තටම ඔබ කරන්නේ ඔබව තවත් දුප්පත් කරගන්න එකයි. 2026ට කලින් ඔබ ඇති කරගත යුතු වෙනස යමක් මිලදී ගැනීමට පෙර දෙපාරක් හිතන්න. මේක මගේ අවශ්‍යතාවයක්ද, need නැත්නම් ආසාවක්ද, want කියලා. ප්‍රදර්ශනයට කරන වියදම නවත්වා ඒ මුදල ආයෝජනය කරන්න පටන් ගන්න. දෙවන පුරුද්ද. එකම ආදායම් මාර්ගයක් මත පමණක් යැපීම. ඔබ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුරුවල්. හැබැයි ඔබේ එකම ආදායම් මාර්ගයේ ඒ මාසික පඩිය විතරක් නම් ඔබ ඉන්නේ ඊටාම අනතුරුදායක තැනක. ලෝකයේ ආර්ථිකය වේගයෙන් වෙනස් වෙනවා. රැකියාව අහිමි වුණොත් ඔබට මොකද වෙන්නේ? විසඳුම 2026 වෙද්දී ඔබට අමතර ආදායම් මාර්ගයක්, සයිඩ් හසල් එකක් තියෙන්නම ඕනේ. ඒක අන්තර්ජාලය හරහා කරන දියක් හෝ කුඩා ව්‍යාපාරයක් වෙන්න පුරුවා. එක දිය එල්ලකින් විතරක් නෙමෙයි, කුඩා දිය පහරවල් කිහිපයකින් ඔබේ මුදල් ටැංකිය පුරවන්න පටන් ගන්න. තෙවන පුරුද්ද. මූල්‍ය සාක්ෂරතාවය ගැන උනන්දු නොවීම. ගොඩක් අය සල්ලි හම්බ කරනවා. හැබැයි ඒ සල්ලි වලට මොකද වුනේ කියලා මාසේ අන්තිමට දන්නේ නැහැ. ෆයිනෑන්ෂල් ලිටරසි නැත්නම් මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ සල්ලි පාලනය කරන හැටි ඉගෙන ගන්න එකටයි. ඔබ බදු ගෙවන හැටි, ආයෝජනය කරන හැටි සහ පුලි අනුපාත ගැන ඉගෙන ගන්නේ නැත්නම් ඔබ කොපමණ සල්ලි හෙව්වත් වැඩක් නැහැ. පියවර 2026ට කලින් සල්ලි ගැන ලියවුණු හොඳ පොතක් කියවන්න. නැත්නම් වීඩියෝ බලන්න. ඔබේ රුපියල වැය වෙන හැටි ගැන අවධානයෙන් ඉන්න. සිව්වන පුරුද්ද. අසාර්ථක මිනිසුන් ඇසුරු කිරීම. ලෝක ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඔබ ඇසුරු කරන සමීපතම මිතුරන් 5 දෙනාගේ සාමාන්‍ය තමයි ඔබ කියලා. ඔබ ඇසුරු කරන්නේ නිතරම මැසිවිලි නගන, අනුන්ගේ වැරදි හොයන, අනාගතයක් ගැන හීන නැටි අය නම් ඔබත් නිතටින්ම ඒ තැනටපත් වෙනවා. කල යුතු දේ 2026 දී ඔබේ මිතුරන්ගේ කවය වෙනස් කරන්න. ඔබට වඩා දැනුම තියෙන, ඔබට වඩා ධනවත්, ඔබට වඩා උනන්දුවක් තියෙන මිනිස්සු ඇසුරු කරන්න. ඔවුන්ගේ කතාබහ සහ පුරුදු ඔබව ඉබේම ඉහළට ඔසවා තබාවි. පස්වන පුරුද්ද. හෙටට කල් දැමීම. අපි හැමෝම කියන කතාවක් තමයි ලබන මාසේ ඉඳන් සල්ලි ඉතිරි කරනවා. නැත්නම් ලබන අවුරුද්දේ ඉඳන් අලුත් වැඩක් පටන් ගන්නවා කියන එක. මේ හෙට කියන දවස කවදාවත් එන්නේ නැහැ. ධනවත් මිනිස්සු අදහසක් ආපු ගමන් ඒක ක්‍රියාත්මක කරනවා. අභියෝගය 2026 එනකම් ඉන්න එපා. ඔබ කරන්න හිටපු ඒ ආයෝජනය හෝ ඒ අලුත් වැඩේ අදම මේ දැන්ම පටන් ගන්න. ප්‍රමාදය කියන්නේ ඔබේ ධනයේ ලොකුම සොරයි. ඉතින් මේ පුරුදු පහ අදම ඔබේ ජීවිතෙන් ඉවත් කරලා අලුත් බලාපොරොත්තු එක්ක 2026 වසරට සූදානම් වෙන්න. මේ වීඩියෝ එක ඔබේ ජීවිතයට වටිනාකමක් එකතු කළා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා යාළුවා අතරේ ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.